අනික්කසාවෝ කාසාවං යෝවත්තං පරිදහෙස්සති අපේතෝ දම සච්චේන නසෝ කාසාව මරහති. කෙනෙක් තමන්ගේ හිතේ තියෙන රාග, ද්වේෂ, මෝහ කියන කෙලෙස් කහට ඉවත් කරන්නේ නැතුව තමන්ගේ ඉන්ද්‍රියයන් දමනය කරගන්නේ නැතුව ඒ වගේම සත්‍යවාදී බවෙන් තොරව කහවතක් දැරුවාට ඔහු ඒ උතුම් කාසාව වස්ත්‍රයට සුදුසු වෙන්නේ නැහැ. ඇත්තටම සිවුරක් දැරීම කියන්නේ හුදෙක් රෙදි කැබැල්ලක් පුරවා ගැනීම නෙමෙයි. එයින් අදහස් කරන්නේ ඇතුලාන්තයෙන් පිරිසිදු වුණ හික්මුණු පුද්ගලයෙක් වීමයි. අපේ ජීවිතවලත් බාහිරින් පෙනෙන දේට වඩා අපේ හිතේ තියෙන පිරිසිදුකම සහ හික්මීම තමයි වඩාත්ම වැදගත් වෙන්නේ.